ඔන්න එක නගරයක ලොකු සල්ලිකාර මහත්මයෙක් ජීවත් වුණා. එයා එක්කම යාගේ සේවකයාත් හිටියා. දැන් මෙතන තියෙන පුදුමය මොකද්ද දන්නවද? මේ මහත්මයයි සේවකයයි පෙනුමෙන් හරියටම එක වගේ. හරියට නියුන් සහෝදරයෝ දෙන්නෙක් වගේ. කොච්චර සමානද කියනවනම් කවුද ස්වාමියා කවුද සේවකයා කියලා වෙන් කරලා අඳුරගන්න කිසිම ක්‍රමයක් නැහැ. දැන් ඔන්න මේ සල්ලිකාර මහත්මයා සති දෙකක ගමනක් ගිහින් ආයෙත් ගෙදර එනවා. එනකොට දකින දේ හිතා ගන්නවත් බෑ. තමන්ගේ සේසතම අයිතිකාරයා වගේ තමන්ගේම පුටුවේ ඉඳගෙන තමන්ගේම ඇඳුම් ඇඳගෙන ඉන්නවා වෙන කවුරුත් නෙවෙයි තමන්ගේම සේවකයා. ඉතින් නිකන් ඉන්නව විතරක් නෙවෙයි මේ සේවකයා තමන්ගේ ඇත්තම ස්වාමියා දිහා බලලා අණ කරනවා නුඹ මගේ සේවකයා. ගිහින් තේ කෝප්පයක් ගෙනෙන්න කියලා. ඉතින් කාටවත්ම කියන්න බෑ කවුද ඇත්ත ස්වාමියා කවුද බොරුකාරයා කියලා. අසල්වැසියන්ට අනිත් සේවකයන්ට කාටවත්ම බෑ. ඉතින් අන්තිම බලාපොරොත්තුව විදිහට මේ දෙන්න තමන්ගේ මේ පුදුමාකාර ප්‍රශ්නය අරගෙන කෙලින්ම යන්නේ රජතුමා ගාවට. රජතුමා ඉස්සරහටත් ආවේ ලේසි ප්‍රශ්නයක් නෙවෙයි. මෙන්න දෙන්නෙක් ඉන්නවා පෙනුම හරියටම එකයි. දෙන්නම කියනවා තමන් තමයි ස්වාමියා කියලා. කිසිම සාක්ෂියක් නැහැ. කිසිම වෙනසක් නැහැ. රජතුමා ටික වෙලාවක් නිශ්ශබ්දව කල්පනා කරනවා. ඊට පස්සේ මුළු රජ සභාවම ගල් කරවමින් කවුරුත් කවදාවත් බලාපොරොත්තු නොවුණු අමුතුම අණක් දෙනවා. රජතුමාගේ අණ තමයි සේවකයාව මරා දමන්න. ඇත්තම ස්වාමියා Tamanට ද්‍රෝහිකම් කරපු කෙනෙක් වුණත් Tamanගේ සේවකයාගේ ජීවිතය බේරගන්න කියලා රජතුමාගෙන් බැගෑපත් වුණා. ඒත් අර ගොරුකාර සේවකයා එයා Tamanගේ ජීවිතය ගැන විතරක් හිතලා කටක්වත් ඇරියේ නෑ. It's our 27th adventure. Please subscribe and hit play to join us.